පිළිගන්නවා මගේ channel එකට. හරි. ඔයා මොනවාද 2025 දී කළේ? ඒ කියන්නේ මං අහන්නේ 2026 දී ඔයාට රිලැක්ස් එකේ ඉන්න පුළුවන්ද? මං ඔයාගෙන් අහනවා ඔයාට මිල බලන්නේ නැතිව ඔයා ඕනම දෙයක් ගන්න, ඕනම තැනක යන්න ඔයාට සල්ලි තියෙනවද? මන් දන්නවා දැන් දැනෙනවා ඇති මම මොනවාද මෙච්චර කල් කළේ, ඇයි මටම මෙහෙම වුනේ, අතේ සත පහක් නෑ, අලුත් අවුරුද්දක් එනවා, ඇයි මටම මෙහෙම වුනේ කියලා ඔයා අහනවා ඇති ඔයාගෙන්. දෙවියෝ අමාරුම යුද්ධ බාර දුන්නේ හොඳම සොල්දාදුවන්ට. හරිද? අතීතයට අපිට යන්න බෑ. ඒ දේ මමයි ඔයයි හොඳට දන්න දෙයන්නේ. මං කියන්නේ නෑ හැමදේම වෙන්නේ අපේ හොඳට කියලා. සමහර දේවල් උනේ අපේම වැරද්දේ. ඒ වැරදි අපිට දැන් තේරුණත් අපිට ඒ වැරදි නිවැරදි කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් ආයේ වැරදි නොකර ඉන්න. අපිට පුළුවන් 2026 දී අපේ ජීවිතේ අලුතින් නැවතිච්ච තැනින් හරියට පටන් ගන්න පුළුවන්. අපිටම රූල්ස් ටිකක් දාගන්න ඕනේ. මුලින්ම ඔයා මේ විදිහේ රූල්ස් ටිකක් දාගන්නකෝ. අංක 1 ඔයා වැඩ කල් දාන එක සම්පූර්ණයෙන් නවත්තන්න ඕනේ. ඔයා වැඩ කල් දාන එකෙන් වෙන්නේ ඔයාට වැඩ ගොඩ වෙනවා. එතකොට ඔයාට කාලය මදි වෙනවා. ඔයා ස්ට්‍රෙස් වෙනවා. ප්‍රශ්න ගොඩයි. ඔයා වැඩ කල් දාන එක සම්පූර්ණයෙන් නවත්තන්න. අංක 2 ඔයා හිතින් තීරණ ගන්න එක නවත්තලා මනසින් තීරණ ගන්න පටන් ගන්න. හැඟීම් වලට වහල් වෙන්න එපා. කම්මැලි වෙන්නේ නැතුව ඔයාගේ වැඩේ ફોකස් කරලා ඔයා වැඩ කරන්න. අංක 3 නෑ බෑ කියන වචන නවත්තන්න. ඔයාට පුළුවන් කියන වචනේ ඔයා මනසට දෙන්න ඕනේ. ඔයා හැම වෙලේම හිතන්න ඕනේ මට පුළුවන්, මම කොහොම හරි මේ දේ කරනවා කියන දේ ඔයා මයින්ඩ්සෙට් එකේ හදාගෙන තියාගන්න ඕනේ. අංක 4 ඔයාගේ හැමදේම හැමෝටම කියන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ඒ අය ඔයාව පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඔයාගේ අඩුපාඩු එයාලා දකින්න පටන් ගන්නවා. ඒක නිසා ඔයා ඔයාගේ හැමදේම හැමෝටම කියන්න යන්න එපා. අංක 5 ඔයාගේ සල්ලි නිකරුණේ හැමදේටම වියදම් කරන එක සම්පූර්ණයෙන් නවත්තන්න. ඒ කියන්නේ ඔයා අනවශ්‍ය විදියට මාසෙට 2-3 පාරක් පාටි දානවා නම්, යාළුවෙක් ඇවිදින්න යනවා නම් ඒක සම්පූර්ණයෙන් නවත්තන්න. ඔයාගේ කාලෙත් ඉතිරි වෙනවා, ඔයාගේ ධනයත් ඉතිරි වෙනවා. මේ රූල්ස් 5 ඔයා පිළිපැදලා බලන්න. ඔයාගේ ජීවිතේ ලස්සන වෙයි අනිවාර්යෙන්ම. ඔයා ඔයාගේ වැඩවලට ફોකස් කරන්න. මොන දේ වුණත් ඔයා වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. ජීවත් වෙන්න නම් මනුෂ්‍යයෙක්ට අනිවාර්යෙන්ම කළ යුතු කාරණා 3ක් තියෙනවා. මේ 3 කරේ නැත්නම් ඒ ජීවිතේ ලස්සන වෙන්නේ නැහැ කවදාවත්. අනිවාර්යෙන්ම කරන්න ඕනේ, හම්බ කරන්න ඕනේ, ඉතුරු කරන්න ඕනේ, වියදම් කරන්නත් ඕනේ. අනිවාර්යෙන්ම මේ 3 කරන්න ඕනේ. ඔයා අද මොන තත්ත්වෙ හිටියත් ඔයා තව මාසෙකින් ඒ තත්ත්වෙම ඉන්නවා නම් ඒකට වග කියන්න ඕනේ ඔයාම තමයි. ඔයා ඉපදුනේ දුප්පත් එක ප්‍රශ්නයක් නැහැ. ඔයා හැබැයි මැරෙද්දී දුප්පත් වෙලාම මැරෙනවා නම් ඒක ඔයාගේ ප්‍රශ්නයක්. ඒක ඔයාගේ වැරැද්දක්. ඒක නිසා උත්සාහ කරන්න. ඔයාට බැරි වෙන්නේ නැහැ. ඔයාට පුළුවන්. අනිවාර්යෙන්ම පුළුවන්. උත්සාහ කරලා බලන්න. ඔයාගේ ජීවිතේ සාර්ථක වෙනවාමයි. හොඳයි. මම හිතනවා ඔයාලගේ ජීවිතවලට ගන්න හොඳ දෙයක්, ලස්සන දෙයක් ඔයාලගේ ජීවිතවලට ගන්න මේ වීඩියෝ එකේ තියෙන්නේ නැති කියලා. ඉතින් අදට මම යන්නම්. ආයෙ ලස්සන දවසකින් අපි හමු වෙමු.